ගොඩක් බාත්රූම් වල එලි මහාන්ට වඩා මේ ඇතුලේ රස්නයක් හිටිනව නේද? ඒකට ඒක හේතුවක් තමයි දවල් කාලේ අර බිත්ති රත් වෙන්න පුළුවන්. උඩ ස්ලැබ් එක රත් වෙලා දොර වහුවට පස්සේ ඒ රස්නේ එන්නත් පුළුවන්. නැත්නම් ඒ නැතත් අපි දොර වහගත්තට පස්සේ තමන්ගේ ඇඟේ තියෙන රස්නය ඊට පස්සේ ඒකට දාපු බල්බ් එකේ රස්නය ඒ හේතු නිසා කෙටියෙන්ම කියනම් අර එලි මහාන්ට වඩා මේ බාත්රූම් එක ඇතුළ ප්‍රශ්නේ වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තමයි එක්කෙනෙක් ඒ කියන්නේ টয়ලට් එක පාවිච්චි කරලා හෝ බාත්රූම් එක පාවිච්චි කරලා එළියට ගියාම ඒකම පොඩ්ඩක් ඇතුළට යන්න බෑ නිකන් පොඩි ස්මෙල් එකක් වගේ දිනවනේ. ඒකට හොඳම විසඳුමක් තියෙනවා. එන්නකෝ බලන්න. මේ තියෙන්නේ මේ වගේ එක්සෝස් ෆෑන් එකක් දාගන්න. ඊට පස්සේ මේ ෆෑන් ලයිට් එකක් තියෙන්න ඕන. ඒකෙන් පිරිසිදු හුලම් පාරක් එනවා. දැන් මේක ඇතුලේ එක්සෝස් ෆෑන් එක නිසා රස්නයක් හිටින්නෙත් නැහැ. ස්මෙල් එකක් කොටින්ම හිටින්නේ නැහැ. මේ සාමාන්‍යයෙන් ඇතුලේ රස්නේ නෙවෙයි එළියට වඩා සීතලයි. මම සමහර විට සීතල වැඩි නිසා මේක ඕෆ් කරනවා. ඉතින් ගොඩක් ගෙවල් වල දැන් මේ ක්‍රමේ කරලා තියෙනවා. ඒත් අර සමහර බාත්රූම් වල තාමත් හයි කරලා නැහැ. ඉතින් මම ඒකට අදහසක් විදිහට තමයි මේක ඉදිරිපත් කරේ. අපි මීට කලින් වීඩියෝ එකක් දැම්මා ලේසියෙන්ම රටකජ උපදින විදිය. ඔයාලා බලන්න මේ වීඩියෝ හරිම ලේසි. විනාඩි 5යි යන්නේ ඕනම කෙනෙකුට බෙද ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එකත් හොඳයි නම් වටිනවා නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඉදිරියේදී මේ වගේම වටින වීඩියෝ අරගෙන අපි එන්නම්.